මේ වීඩියෝ එකෙන් මම 2026 අවුරුද්දේ ආව අලුත් ඩයිනසෝ චිත්‍රපටයක් වන The End of Oak Street ගැන පැහැදිලි කරන්න යන්නේ. ඔයාලට මේ කතාව ගැන දැනගන්න ඕන නම් වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. එහෙනම් වැඩි වෙලාවක් නාස්ති නොකර අපි The End of Oak Street චිත්‍රපටයේ කතාව පටන් ගමු. චිත්‍රපටයේ පටන් ගන්නේ 1985 අවුරුද්දේ. මුලින්ම අපිට ඕක් ස්ට්‍රීට් කියන ප්‍රදේශය දකින්න ලැබෙනවා. ඒ පැත්තේ ඉන්න හැමෝම සතුටින් තමයි ජීවත් වෙන්නේ. හැමෝම අතර හොඳ අසල්වැසි සම්බන්ධතාවයකුත් තියෙනවා. මේ අතරේ රේඩියෝ එකකින් පොඩි කුණාටුවක් ගැන ආරංචි වෙනවා. හැබැයි ඒ වෙලාවේ කවුරුත් ඒ ගැන ලොකු බයක් ඇති කරගන්නේ නැහැ. මේ පවුලේ ඉන්න පොඩි කොල්ලා තමයි බ්‍රයන්. එයා බයිසිකලයෙන් එයාගේ යාළුවොත් එක්ක වේගයෙන් යනවා. ඇත්තටම එයාගේ යාළුවෝයි තවත් ළමයි කණ්ඩායමකින් බේරිලා තමයි දුවන්නේ. කොහොම හරි බ්‍රයන් ගෙදරට එනවා. රෑවෙද්දි මුළු පවුලම එකට වාඩි වෙලා කෑම කනවා. මේ පවුලේ කාන්තාව තමයි ඩෙනිස්. එයාගේ බල්ලව හුරතල් කරමින් ඉන්නවා. කෑම කන වෙලාවේ මුළු පවුලම විහිළු කරමින් සතුටින් ඉන්නවා. හැබැයි ඩෙනිස්ගේ මූණෙන් නම් පොඩි දුකක් පේන්න තියෙනවා. ටික වෙලාවකට පස්සේ හැමෝම නිදාගන්න යනවා. ඒ ටික වෙලාවකින් පිටත පොඩි කුණාටුවක් ඇති වෙන්න පටන් ගන්නවා. ගෙදර මිදුලේ බල්ලව බැඳලා තියෙනවා. එකපාරටම අහසේ විදුලි කොටනවා. ඒත් එක්කම බල්ලා බය වෙලා බුරන්න පටන් ගන්නවා. ටිකින් ටික විදුලි කොටන එක තවත් දරුණු වෙනවා. ඒ සද්දට බ්‍රයන්ගේ නිින්දත් කැඩෙනවා. එයා නැගිටලා පිටතට වෙලා කුණාටුව දිහා බලනවා. ඒ අතරේ අනිත් කාමරේ එයාගේ සහෝදරිය ඕඩ්‍රි චොක්ලට් කමින් ඉන්නවා. කුණාටුව දැකලා එයාත් ටිකක් බය වෙනවා. බ්‍රයන් පිටතට යන්නේ එයාගේ බල්ල ස්ටාබක් හොඳින් ඉන්නවට කියලා බලන්න. එතනදී යාට තීරෙනවා ස්ටාබක් මොකක් හරි දෙයක් දැකලා බය වෙලා කියලා. ඒක දැකලා බ්‍රයන්ටත් පොඩි කම්පනියක් ඇති වෙනවා. උදේ වෙද්දි මුළු පවුලම එකට උදේ කෑම කන්න වාඩි වෙනවා. එතනදී බ්‍රයන් හැමෝගෙන්ම අහනවා ඊයේ රෑ කවුරු හරි අර අමුතු එළිය දැක්කද? එතකොට යාගේ තාත්තා අහනවා මොන එළියද? බ්‍රයන් කියනවා ඊයේ හුළඟ පිස්සුවෙන් වගේ හමලා. ස්ටාබක් පවා හොඳටම බය වෙලා බුරබුරා හිටියා. එතකොට ඩෙනිස් කියනවා ඒක සාමාන්‍ය කුණාටුවක් වෙන්න ඇති. ඔයා දැක්ක එළිය හෙලිකොප්ටර් එකක එළියක් වෙන්නත් පුළුවන්. ඒ වෙලාවේ තාත්තා විහිළුවට කියනවා කවුද දන්නේ? සමහර විට ඒ පියාඹන පීරිසියක් වෙන්න ඇති. නැත්තම් පිටසක්වල ජීවීන් වෙන්නත් පුළුවන්. ඒක අහලා ඔඩ්රි කියනවා අනේ තාත්තේ ඔය විහිළු නවත්තන්න. ඒත් ස්ටාබක්ව හුරතල් කරන වෙලාවේ උගේ ඇස්වල තිබුණු බය අපිට හොඳටම පේනවා. උදේ කෑම ඉවරුණාට පස්සේ ඩෙනිස් පිඟන් හොදන්න කුස්සියට යනවා. එතනදී යාට තීරෙනවා වතුර එන්නේ නෑ කියලා. එයාලා හැම දෙයක්ම පරීක්ෂා කරලා බැලුවත් කොහින්වත් වතුර එන්නේ නෑ. ඊට පස්සේ අපිට පිටත දර්ශනයක් පෙන්වනවා. මුළු ප්‍රදේශයේම පුදුම විදිහට පාළු වෙලා. කවුරුවත් පේන්නේ නෑ. උද්‍යානයේ තිබුණු බයිසිකල් පවා බිම වැටිලා තියෙනවා. ටික වෙලාවකට පස්සේ යාලට තීරෙනවා මුළු ප්‍රදේශයේම වතුර විතරක් නෙමෙයි විදුලියක් නැති වෙලා කියලා. ඇත්තටම මොකක්ද වෙන්නේ කියලා දැනගන්න එයාලා අසල්වැසියන්ගෙන් අහනවා. හැබැයි ඊළඟ ගෙවල් වල තත්ත්වේ ඊ වගේමයි. කොහේ බැලුවත් වතුර නැහැ, විදුලිය නැහැ. අම්මයි තාත්තයි පිටතට ගිහින් මේ ගැන හොයන අතරේ ළමයි ගෙදර ඉන්නවා. එකපාරටම ඔඩ්රිගේ ඇස ජනේලයෙන් පිටතට යනවා. එතනදී යාට අමුතු දෙයක් පේනවා. බ්‍රයන්ටත් ඒක පේනවා. දෙන්නාටම පේන්නේ අමුතුම විදිහේ විශාල සතෙකුගේ වලිගයක් වගේ දෙයක්. ඒක දැකලා දෙන්නම හොඳටම කම්පනියට පත් වෙනවා. බ්‍රයන් ඔඩ්රිගෙන් අහනවා ඊ මොන සතෙක්ද? මම නම් කවදාවත් ඒ වගේ සතෙක් දැකලා නෑ. ඔඩ්රි එළියට ගිහින් බලනවා. එතන තියෙන පඳුරු අතරිනුත් ඊ සතා ඇයට පීනවා. ඒක දැකලා අය බය වෙලා කම්පනියට පත් වෙනවා. හැබැයි එක දෙයක් නම් පැහැදිලි. ඊ සතා හිතාගන්නවත් බැරි තරම් විශාලයි. ඊට ටික වෙලාවකට පස්සේ අම්මයි තාත්තයි ගෙදරට එනවා. ළමයි දෙන්නා Taman දැකපු දේ ගැන එයාලට හැම දෙයක්ම කියනවා. ළමයි කියපු දේ අහලා තාත්තා බේස්බෝල් පිත්තක් අතට ගන්නවා. ඩෙනිස් තුවක්කුවක් අරගන්නවා. ඊට පස්සේ දෙන්නාම ගෙදරින් එළියට යන්නේ ඒ අමුතු සතාව හොයාගන්න. එතනදි තාත්තට කුණු දාන තැනක් ළඟ මොකක් හරි දෙයක් පේනවා. ටිකක් හොඳට බලද්දි එතනින් පේන්නේ විශාල සෙවණැල්ලක්.
ඒ සෙවනැල්ලට තිබුණේ හිතාගන්නවත් බැරි තරම් දිග බෙල්ලක්. මුලින්ම ඒක දැකලා තාත්තා හොඳටම කම්පනයට පත්වෙනවා. ඒත් එයා හිමින් ඒක මොකක්ද කියලා බලන්න උත්සාහ කරනවා. එයාලා එතනට ලංවෙන්නත් කලින් ඒ සතා එක පාරටම ඉතනින් පැනලා යනවා. තාත්තා වහාම ඩෙනිස්ට කියනවා. ඒ සතා අර පැත්තට ගියා. ඩෙනිස්ගේ අතේ තුවක්කුවක් තියෙන නිසා දෙන්නාම බය නොවී ඒ පැත්තට යනවා. ටික දුරක් ගියාට පස්සේ ඊ සතා ආයිත් එයාලට පේනවා. දැන් තමයි එයාලට හොඳටම තේරෙන්නේ මේක සාමාන්‍ය සතෙක් නෙමේ කියලා. මේ සතා හරිම විශාලයි. ඒකට තිබුණේ අමුතුම පෙනුමක්. විශේෂයෙන්ම ඒකට තිබුණු විශාල හොට දැකලා දෙන්නම පුදුම වෙනවා. දෙන්නා මේ සතා මොන වගේ සතෙක්ද කියලා කතා කරමින් ඉන්න අතරේ එක පාරටම මේ සතා මිනිස්සෙක්ට පහර දෙනවා. ඒ මිනිස්සයාට බේරින්නවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. සතා එයාව මරා දානවා. ඩෙනිස් වහාම තුවක්කුව අරගෙන මේ සතාට වෙඩි තියනවා. හැබැයි වෙඩිල්ල ඉලක්කයට වදින්නේ නැහැ. වෙඩි හඬ ඇහුණු ගමන් සතා එයාලව දකිනවා. ඊට පස්සේ මේ සතා ඩෙනිස් සහ ඇගේ සැමියා පස්සේ වීගින් එලවාගෙන ඉන්න පටන් ගන්නවා. දෙන්නාම ජීවිතේ බේරගන්න පුළුවන් තරම් වීගින් ගෙදර පැත්තට දුවනවා. ඒ වේලාවෙම එක කාන්තාවක් ගෙදරින් එළියට එනවා. ඩෙනිස් දුවන ගමන්ම අයිට කෑ ගහලා කියනවා. ඉක්මනට ගෙදර ඇතුළට යන්න. ඒත් ඒ කාන්තාව යාලා දිහා බලලා කියනවා. මට දැන් ටිකකට කලින් වෙඩි සද්දයක් ඇහුණා. ඒ වචන ටික කියලා ඉවර වෙන්නත් කලින් අර විශාල සතා ඒ ළඟට පැනලා එනවා. එක පාරටම මේ සතා ඇගේ බිල්ලින් අල්ල ගන්නවා. ඊට පස්සේ ඇයවත් මරා දානවා. ඇයව මරලා ඉවර වෙලා සතා ආයෙත් ඩෙනිස් සහ ඇගේ සැමියා පස්සේ දුවන්න පටන් ගන්නවා. මේ වේලාවේ දෙන්න කොහොම හරි ගෙදර ළඟටම එනවා. ගෙදර දොරට තදින් තට්ටු කරමින් ළමයන්ට දොර අරින්න කියලා කෑ ගහනවා. හැබැයි ළමයි තාම දොර අරින්නේ නැහැ. ඒ අතරේ අර සතාත් එයාලට හොඳටම ලං වෙලා. ඩෙනිස් හොඳටම බය වෙලා කෑ ගහනවා. සතා එයාලා ළඟටම ඇවිල්ලා. ඒත් අවසාන මොහොතේ ළමයි දොර අරිනවා. ඩෙනිස් සහ ඇගේ සමියා ඉක්මනට ගෙට ඇතුළට දුවනවා. ඒ වෙලාවේ කලබලෙන් ඩෙනිස්ගේ තුවක්කුවේ පතරුම් පිර වූ කොටස බිමට වැටෙනවා. කොහොම හරි එයාලා දොර වහගන්නවා. ඒ නිසා අන්තිම මොහොතේ හැමෝම බේරෙනවා. අර සතා ගෙට ඇතුළට එන්න උත්සාහ කරනවා. හැබැයි ටික වෙලාවකට පස්සේ ඊක ඉතනින් යන්න යනවා. මේ සිදුවීමෙන් පස්සේ හැමෝම හොඳටම බය වෙලා. එයාලා එකට වාඩි වෙලා කතා කරන්න පටන් ගන්නවා. ඩෙනිස් කියනවා අන්තිමට ඊ මොන වගේ සතෙක්ද? ඊ තරම් විශාල භයානක සතෙක් මම කවදාවත් දැකලා නැහැ. එතකොට ඔඩ්රි කියනවා ඒක ඩයිනසෝ කෙනෙක් වගේ. බ්‍රයින්ටත් මතක් වෙන්නේ Taman කලින් දැකපු ඊ විශාල වලිගය. එයා කියනවා අපි දැකපු ඊ වලිගයත් ඊ වගේම ලොකු සතෙක්ගේ එකක්. ඊට පස්සේ යාලා තීරුම් ගන්න උත්සාහ කරන්නේ මේ ප්‍රදේශයට විවිධ වර්ගී සතුන් කොහොමද ආවේ කියලා. සමහර විට මේ ඩයිනසෝල්ලා වෙනත් තැනකට ගෙනියමින් ඉන්නකොට කුණාටුව නිසා මොකක් හරි අනතුරක් වෙලා ඇති කියලා යාලා හිතනවා. ඒ අනතුර නිසා ඩයිනසෝල්ලා පැනලා ඇවිත් මේ ප්‍රදේශයේ හැම තැනම සැරිසරනවා වෙන්න පුළුවන්. ඒ නිසා දැන් පිටත මේ සතුන් සැරිසරන නිසා පවුලි හැමෝම ගෙදර ඇතුළම ඉන්න තීරණය කරනවා. ටික වෙලාවකින් රෑ වෙනවා. ළමයි කලින්ම ස්ටාබක්ව ගෙදර ඇතුළට අරගෙන තිබුණා. රෑ වෙද්දි ගෙදර පිටුපසින් අමුතු සද්දයක් ඇහෙන්න පටන් ගන්නවා. ඒ සද්දේ ඉන්නේ නානකාමරේ පැත්තේ. ඒ නිසා හැමෝම හිමින් නානකාමරේ පැත්තට යනවා. එතන හොඳටම කළුවරයි. ඒ නිසා කෙනෙක් ගිනිකූරක් දල්වනවා. ගිනිකූරු එළියෙන් පිටත බලද්දී එයාලා දකින්නදී දැකලා හැමෝම ගල් ගැහිනවා. ගෙදර දෙවනි මහල ළඟටම උස විශාල සතෙක් එතන ඉන්නවා. ඒ සතාගේ උස කොච්චරද කියනවනම් උගේ හිස දෙවනි මහලටත් ළඟා වෙනවා. මේක දැකලා තාත්තා හොඳටම කම්පනීටපත් වෙනවා. මුළු පවුලම බයින් විවුලිනවා. මොකද මේ තරම් විශාල සතෙක් කියලා ජීවිතේටම දැකලා තිබුණේ නැහැ. කොහොම හරි එයාලා ඊ රෑ නිදාගන්න උත්සාහ කරනවා. එයාලා හිතන්නේ උදේ වෙද්දි මේ හැම දෙයක්ම සාමාන්‍ය තත්වයටපත් වී කියලා. උදේ වෙද්දි එයාලා හෙමින් දොර ඇරලා පිටත බලනවා. පුදුමයකට වගේ මේ වෙලාවේ පිටත කවුරුත් පේන්නේ නැහැ. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඩෙනිස් හෙමින් ගිහින් කාර් එක අරගෙන එනවා. ළමයි දෙන්නවයි බල්ලවයි කාර් එකේ පිටුපසට නගවගෙන හැමෝටම පහත් වෙලා ඉන්න කියනවා. කවුරු හරි අපිව දැක්කොත් ප්‍රශ්නයක් වෙයි. ඒ නිසා පහත් වෙලා ඉන්න. ඊට පස්සේ ඩෙනිස් කාර් එක ධාවනය කරගෙන යනවා. එයාලා යන අතරේ කිසිම මිනිස්සෙක් පේන්නේ නැහැ. කිසිම ගෙදරක කවුරුවත් නැහැ. පාරෙත් කවුරුවත් නැහැ. ඒ නිසා එයාලා තීරණය කරනවා
මේ ප්‍රදේශයෙන් පිටතට යන්න ඕනි කියලා. කොහොම හරි නගරයෙන් පිටතට යන්න උත්සාහ කරන අතරි එක පාරටම කාරික නවත්වන්න වෙනවා. තාත්තා කාරික ඇතුළේ ඉඳගෙන කියනවා අපිට මෙතනින් කවදාවත් පිටවෙන්න බැරි වෙයි. ඒක අහලා ළමයි දෙන්නත් ඉස්සරහට එනවා. ඒ විලාවේ තමයි අපිට තීරෙන්නේ හැමෝම පුදුමයෙන් බලාගෙන ඉන්න හේතුව. එයාලා යන පාර සම්පූර්ණයෙන්ම කැඩිලා ගිහින්. පාරේ තිබුණු කොටසක් හරියට භූමිකම්පාවක් වෙලා වගේ බිමට කඩා වැටිලා. හැබැයි මෙතන තියෙන අමුතුම දේ තමයි පාරේ අනිත් පැත්තෙන් විශාල ගස් සහ හරිත වනාන්තරයක් පේන්න තිබීම. ඉස්සරහට බලද්දි එයාලා දකින දේ නිසා හැමෝම ගල් ගැහෙනවා. එයාලා ඉස්සරහ තියෙන්නේ විශාල වනාන්තරයක්. ඒ වනාන්තරය ඇතුලේ විශාල බ්‍රැකියෝසෝරස්ලා කිහිප දෙනෙක් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි අහසී පියාඹන ඩයිනසෝර්ලා වගේ සත්තුත් පේනවා. ඒ කියන්නේ දැන් එයාලා ඉස්සරහ තියෙන්නේ සම්පූර්ණයෙන්ම ඩයිනසෝර්ලාගෙන් පිරුණු ලෝකයක්. බ්‍රයන්ටත් මේක හිතාගන්න බෑ. ඩයිනසෝර්ලා මෙතනට ආවේ කොහින්ද? කවුරුවත් ඒකට උත්තරයක් දන්නේ නෑ. මුලින් එයාලා හිතන්නේ සමහර විට භූමිකම්පාවක් ඇති වෙලා ඉස්සරහ තිබුණු ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම කඩා වැටිලා ඇති කියලා. ඒත් තවත් වෙලාවකට පස්සේ එයාලට හිතෙනවා සමහර විට අපි මේ දකින්නේ නරක හීනයක් වෙන්න ඇති. මේක ඇත්තක්ද හීනයක්ද කියලා බලන්න එයාලා එකිනෙකාට පොඩි පිංච් එකක් දීලා බලනවා. හැබැයි කවුරුත් ඇහැරෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක හීනයක් නෙමෙයි. ඇත්තටම මේ දේවල් වෙලා තියෙනවා. තවත් පුදුම දෙයක් තමයි අවට තිබුණු ගෙවල් පවා කැඩිලා ගිහින්. බස් එකක්වත් පේන්න නැහැ. පාරේ ඉතිරි වෙලා තිබුණු කොටසක්වත් හරියට හොයාගන්න බැහැ. මේ හැම දෙයක්ම දැකලා එයාලා හොඳටම බය වෙනවා. අන්තිමේදී ආපහු ගෙදර යන්න තීරණය කරනවා. ආපහු යන අතරේ කලින් අර කාන්තාවව මරපු ඩයිනසෝර් එක ආයෙත් එයාලට පේනවා. ඒක දැකපු ගමන් එයාලා ඉක්මනට ගෙදරට යනවා. ගෙදර ආවට පස්සේ එයාලා තීරණය කරන්නේ ගෙදර ආරක්ෂිත කරගන්න ඕනේ කියලා. ගෙදරට අවශ්‍ය නැති ලී කෑලි සහ වෙනත් දේවල් ගලවලා අරගෙන දොරවල් සහ ජනෙල් වටේට ඒව සවි කරනවා. ඒක කරන්නේ ඩයිනසෝර් කෙනෙක්ට ගෙදර ඇතුළට ඉන්න බැරි වෙන්න. ටික වෙලාවකින් මුළු ගෙදරම හැකිතරම් ආරක්ෂිත කරගන්න යාලට පුළුවන් වෙනවා. ඊට පස්සේ හැමෝම එකට වාඩි වෙලා මේ වෙන්නේ මොකක්ද කියලා කතා කරනවා. එතකොට ඩෙනිස්ට එක දෙයක් තීරෙනවා. එයාලගේ ඕක් ස්ට්‍රීට් ප්‍රදේශය මේ ලෝකයෙන් නැති වෙලා නෙමෙයි. ඒ ප්‍රදේශය වෙනත් තැනකට ගිහින්. ඩෙනිස් කියනවා අපේ මුළු ප්‍රදේශයම වෙනත් තැනකට මාරු වෙලා. ඒක අහලා තාත්තා පුදුමයෙන් අහනවා. ඒක කොහොමද වෙන්නේ? මුළු පාරක්ම වෙනත් තැනකට මාරු වෙන්නේ කොහොමද? ඊ වෙලාවේ ඔඩ්රි කියනවා සමහර විට අපි ප්‍රාග් ඓතිහාසික කාලයකට ඇවිල්ලා ඇති. බ්‍රයන්ටත් ඊ අදහස පිළිගන්න සිද්ධ වෙනවා. මොකද යාලා තමන්ගේ ඇස් දෙකින්ම මේ තරම් ඩයිනසෝර්ලා දැකලා ඉවරයි. ඒ නිසා බ්‍රයන් කියනවා මේ තරම් ඩයිනසෝර්ලා දැක්කට පස්සේ මටත් හිතෙන්නේ අපි ප්‍රාග් ඓතිහාසික කාලයකට ඇවිල්ලයි කියලා. මේ තරම් දේවල් විද්දී යාලට හොඳටම බඩගිනි වෙලා. උදේ ඉඳන් හරියට කෑමක්වත් කාලා නැහැ. ඒ නිසා යාලා ගෙදර තියෙන කෑම ටිකක් අරගෙන කන්න පටන් ගන්නවා. කෑම කන අතරේ තාත්තා කියනවා අපි හැමෝම බීරේ. දෙවියන් අපිව මෙතන මැරෙන්න දාලා යන්නේ නැහැ. ඒක අහලා ඩෙනිස් කියනවා ඔයා අවුරුද්දකට පාරක්වත් පල්ලියට යන්නේ නැහැ. ඒත් නත්තල් දවසට විතරක් ගිහින් දැන් ළමයින්ට කියනවා දෙවියන් අපිට උදව් කරයි කියලා. ඒකට බ්‍රයන් කියනවා කොහොමත් අපි මේ ප්‍රාග් ඓතිහාසික කාලයක ඉන්න ඕන මිනිස්සු නෙමෙයි. දිවියන්ට ඩයිනසෝර්ලා වන්ද වෙලා යන එක නවත්තන්න බැරි වුණා නම් අපිව කොහොම බීරගන්නද? ඒකන් පස්සේ ඔඩ්රි කියනවා ඊව ගැන කතා කර ඉන්න එක නවත්තන්න. එළියේ ඉන්න මිනිස්සු ගැන මොකද? එයාලා ඩයිනසෝර්ලාගේ කෑම බවට පත්වෙමින් නැති. ඒ කියනවත් එක්කම පිටතින් ගැහැණු ළමයෙකුගේ කටහඬක් ඇහෙනවා. හැමෝම මේ පැත්තට අවධානය යොමු කරනවා. ඩෙනිස් කියනවා එළියට යන්න කලින් ආයුධයක් විදියට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් අරගෙන යන්න. බ්‍රයන් ළඟ දැනටමත් දුන්නක් සහ ඊතල තිබුණා. ඒ නිසා එයා ඒක අරගෙන සූදානම් වෙනවා. ඊට පස්සේ හැමෝම ගෙදරින් එළියට යනවා. එතනදී එයාලට ඒ ගැහැණු ළමයාව හම්බ වෙනවා. ඇත්තටම එයාලා දන්න කෙනෙක්. එයා මේ අසල්වැසි ප්‍රදේශයේම ජීවත් වෙච්ච කෙනෙක්. ඒ නිසා එයාවත් තමන්ගේ ගෙදරට අරගෙන යන්න එයාලා තීරණය කරනවා. ඒ
ඒත් එයාලා ටික දුරක් යද්දි එකපාරටම පොළව හෙල්ලෙනවා වගේ දැනෙනවා. ඒක භූමිකම්පාවක් වගේ. හැමෝම බය වෙලා නවතිනවා. ගැහැණු ළමයි දෙන්නව මැදින් තියාගෙන හැමෝම හිමින් ඉස්සරහට යන්න පටන් ගන්නවා. ඉස්සරහට යන අතරේ එක ගෙයක් පිටුපසින් එකපාරටම විශාල ඩයිනසෝ කෙනෙක්ගේ වලිගයක් පේන්න එනවා. හැබැයි එයාලට ඒ වලිගය හරියට බලන්නවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒක එකපාරටම නොපෙනී යනවා. කොහොම හරි එයාලා හිමින් Tamanගේ ගෙදර පැත්තට යනවා. ඒ වෙලාවේ එකපාරටම හයියෙන් ගොරවන සද්දයක් ඇහෙනවා. ඒ සද්දි මොන සතෙක්ගෙන්ද කියලා තාමත් එයාලා දන්නේ නැහැ. හැබැයි ඒ සද්දෙට හැමෝම හොඳටම බය වෙනවා. ටික වෙලාවකින් එයාලා ඉස්සරහට එන විශාල ඇලෝසෝරස් ඩයිනෝසෝර් කෙනෙක් දකිනවා. ඒක දැකපු ගමන් හැමෝම බය වෙලා එක තැන්වල හැංගෙනවා. ඇලෝසෝරස් එතනට ඇවිල්ලා හැම පැත්තක්ම බලනවා. ඒත් මුලින්ම එයාට කවුරුවත් පේන්නේ නැහැ. හැබැයි ටික වෙලාවකට පස්සේ සහෝදරියන් දෙන්න හැංගිලා ඉන්න ගෙයක් පිටුපසින් පුටි සද්දයක් ඇහෙනවා. ඒ සද්දි ඇලෝසෝරස්ටත් ඇහෙනවා. එයා කිලින්ම ඊ පැත්තට යනවා. අන්තිමේදී ඇලෝසෝරස්ට බ්‍රයන් සහ ඕඩ්‍රි හොයාගන්න පුළුවන් වෙනවා. දෙන්නාම ජීවිතේ බේරගන්න පුළුවන් තරම් වේගයෙන් දුවන්න පටන් ගන්නවා. ඇත්තටම ඇලෝසෝරස් එයාලව කන්න හදන්නේ. ඒත් ඊ වේලාවෙම තාත්තා එතනට එනවා. තාත්තා ඩයිනසෝගේ අවධානය Taman පැත්තට ගන්නවා. ඒ නිසා ළමයි දෙන්නට පැනලා යන්න අවස්ථාව ලැබෙනවා. ඊට පස්සේ ඇලෝසෝරස් තාත්තගේ පස්සෙන් දුවන්න පටන් ගන්නවා. තාත්තා ජීවිතේ බේරගන්න දුවන අතරේ පුඩි තුවාලයකුත් වෙනවා. ඒත් ඒ වේලාවෙම ඩෙනිස් එතනට එනවා. එයා ඇලෝසෝරස්ට විඩි තියනවා. ඊ විඩිල්ල නිසා ඇලෝසෝරස් ඩෙනිස්ගේ පස්සෙන් දුවන්න පටන් ගන්නවා. ඩෙනිස් ඉක්මනට ගෙයක් උඩ තියෙන වහලේට නගිනවා. හැබැයි ඇලෝසෝරස් තාමත් ඇයව අතහරින්නේ නැහැ. එයා ඩෙනිස් පස්සෙන් මේනවා. ඒ වේලාවේ ඇගේ සැමියා ඩෙනිස්ව බේරගන්න දුවගෙන එනවා. ඩෙනිස්ට අන්තිමේදී ඩයිනසෝගේ මුහුණටම විඩි තියන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඇලෝසෝරස් තුවාල වෙනවා. ඒ තුවාල වීමත් එක්ක ඩයිනසෝ එතනින් පැනලා යනවා. මේ විදියට අන්තිමේදී හැමෝම බේරෙනවා. හැමෝම එකිනෙකා බදාගෙන Taman බීරුණ එක ගැන සතුටු වෙනවා. එතකොට කලින් එයාලා බීරගත්ත ඒ ගැහණු ළමයාත් එතනට එනවා. ඊට පස්සේ හැමෝම එකට ගෙදර යනවා. ටික වේලාවකට පස්සේ රෑ වෙනවා. හැබැයි දැන් ගෙදර ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ස්ටාබක් කියන එයාලගේ බල්ලා පේන්න නැහැ. රෑ වෙලා තිබුණත් එයාලා බල්ලව හොයාගන්න පිටතට යනවා. එයාලා බල්ලව හොයමින් ඉන්න අතරේ එකපාරටම අමුතු සද්දයක් ඇහෙනවා. එයාලා ඒ පැත්ත බලද්දි ඩයිනසෝර්ලා කිහිප දෙනෙක් පේනවා. ඒ තමයි යූටාරැප්ටර්ලා. එකක් නෙමෙයි 4-5ක් විතර එතන ඉන්නවා. ඒවා දැකපු ගමන් හැමෝම එතනින් දුවන්න පටන් ගන්නවා. කොහොම හරි එයාලා කාර් එක ළඟට දුවගෙන ගිහින් දොර ලොක් කරලා කාර් එක ඇතුලේ හැංගෙනවා. ඒත් යූටාරැප්ටර්ලා එයාලව අතහරින්නේ නැහැ. ඒ සත්තු කාර් එකට පහර දෙන්න පටන් ගන්නවා. කාර් එක උඩටත් නැගලා ඇතුලේ ඉන්න අයව අල්ලගන්න උත්සාහ කරනවා. මේ වෙලාවේ ග්‍රෙග් තමන්ගේ බිරිඳව ආරක්ෂා කරමින් ඉන්නවා. ඔහු කිසිම දෙයක් වෙන්න ඉඩ නොදී ඇයව බේරගන්න උත්සාහ කරනවා. ටික වෙලාවකට පස්සේ යූටාරැප්ටර්ලා එතනින් යන්න යනවා. හැබැයි මේ සිද්ධිය අතරේ ග්‍රෙග්ගේ කකුල පොඩ්ඩක් තුවාල වෙලා. ඒ නිසා එයාලා ආපහු ගෙදර යනවා. උදේ වෙද්දි හැමෝම උදේ කෑම කන්න වාඩි වෙනවා. එතකොට එයාලට තේරෙනවා ගෙදර තිබුණු කෑමත් දැන් ඉවර වෙන්න ළඟයි කියලා. ඒ නිසා තවදුරටත් ගෙදර ඉඳගෙන ඉන්න බෑ. බ්‍රයන් රේඩියෝ එකත් ක්‍රියාත්මක කරලා බලනවා. හැබැයි රේඩියෝ එකකින් මිනිසුන්ගේ කටහඬක්වත් උදව් ඉල්ලන කෙනෙක්වත් ඇහෙන්නේ නැහැ. ඇහින්නේ ඩයිනසෝර්ලාගේ අමුතු සද්ද විතරයි. ඊ සද්ද ටිකක් වෙනස්. අහසේ පියාඹන ඩයිනසෝර්ලාගින් එන සද්ද වගේ. ඒ නිසා යාලා තීරණය කරනවා කෑම සහ අවශ්‍ය දේවල් හොයාගන්න පිටතට යන්න. තාත්තා තාමත් තුවාල වෙලා ඉන්න නිසා යා ගෙදර නවතිනවා. අනිත් 4 දිනා කෑම හොයන්න පිටතට යනවා. ටික දුරක් ගිහින් යාලා එක ගෙදරකට ඇතුළ වෙලා කෑම හොයනවා. වාසනාවකට වගේ යාලට පොඩි කෑම ප්‍රමාණයක් හොයාගන්න පුළුවන් වෙනවා. හැබැයි ඒ ගෙදරින් එළියට එනකොට යාලා දකින දේ නිසා ආයෙත් පුදුම වෙනවා. මුළු ප්‍රදේශයම දුමකින් වැහිලා. හරියට ඝන මීදුමක් වගේ. එයාලා කල්පනා කරනවා මේ තරම් දුමක් එකපාරටම කොහින්ද ආවේ? ඒ නිසා දැන් හැමෝම තවත් පරිස්සමින් ඉස්සරහට යන්න පටන් ගන්නවා. දුම ටිකක් අඩු පැත්තක් බලලා ඊ පැත්තට යනවා. ඒත් දුම අඩු වෙන්නේ නැහැ. ඒ නිසා අන්තිමේදී යාලා ගියක් උඩට නැගලා බලන්න තීරණය කරනවා. 4 දිනාම ගෙදර වහලියට නැගලා බලනවා. එතකොට තමයි යාලා දකින්නේ වනාන්තරයට ගිනි ඇවිලිලා. එතනින් පස්සේ ඩෙනිස් කියනවා
මේ තරම් දේවල් මදි වුණාට දැන් අපිට ගින්නෙනුත් බේරෙන්න වෙලා. ටික වෙලාවකට පස්සේ පාරිය ස්ටෙගෝසෝරස් කෙනෙක් යනවා එයාලට පේනවා. වනාන්තරයට ගිනි ඇවිලලා තියෙන නිසා ඒ ඩයිනසෝර් එකත් ඒ පැත්තෙන් ඈතට යමින් ඉන්නවා. එයාලා ස්ටෙගෝසෝරස් දිහා බලාගෙන ඉන්න අතරේ එකපාරටම ස්ටාබක් එතනට දුවගෙන එනවා. බල්ලාගේ බෙල්ලේ තිබුණු බැඳපු ලණුව කැඩිලා තිබුණා. ස්ටාබක් එයාලා දිහා බලලා එකපාරටම හයියෙන් බුරන්න පටන් ගන්නවා. මුලින් එයාලා හිතන්නේ බල්ලා එයාලට බුරනවා කියලා. හැබැයි ටික වෙලාවකට පස්සේ එයාලට තීරෙනවා ස්ටාබක් බුරන්නේ එයාලා දිහා බලලා නෙමෙයි අහස දිහා බලලා කියලා. ඒ නිසා හැමෝම අහස දිහා බලනවා. එතකොට තමයි අහසේ පියාඹන ඩයිනසෝර්ලා කිහිප දෙනෙක් එයාලට පේන්නේ. බ්‍රයන් සහ අර ගැහණු ළමයා ඉක්මනට පහළට යනවා. ඒත් ඩෙනිස් සහ ඔඩ්රි පස්සෙන් තාමත් ඒ පියාඹන ඩයිනසෝර්ලා ඉනවා. කොහොම හරි එයාලා ඊ සත්තුන්ගෙන් බීරිලා පහළට ඉන්න සමත් වෙනවා. ඊට පස්සේ ඔඩ්රි සහ ඩෙනිස් ගෙයක් ඇතුළට ගිහින් හැංගෙනවා. අර ගැහණු ළමයාත් වෙනම තැනක හැංගෙනවා. බ්‍රයන් තවත් පැත්තකට ගිහින් හැංගෙනවා. ඊ වෙලාවේ බ්‍රයන්ගේ පිටුපසින් පොඩි ඩයිනසෝර් කෙනෙක් එනවා. බ්‍රයන් ඒකෙන් බේරෙන්න දුවනවා. ඉක්මනට උඩට ගිහින් දොරක් වහගන්නවා. හැබැයි පොඩි ඩයිනසෝර් එක තියා පස්සෙන්ම එනවා. බ්‍රයන් දොර වහගෙන කොච්චර උත්සාහ කරත් ඊ සතා දොර ළඟින් යන්නේ නැහැ. අන්තිමේදී දොර ලොක් කරගන්න බ්‍රයන්ට පුළුවන් වෙනවා. ඒ නිසා එයාගේ ජීවිතය බේරෙනවා. මේ අතරේ ඩෙනිස් සහ ඕඩ්‍රී හැංගිලා ඉන්න ගෙදර ඇතුලේදී අමුතුම දෙයක් හොයාගන්නවා. ඩෙනිස්ට ඒක මොකක්ද කියලා තීරෙන්නේ නැහැ. හැබැයි ඕඩ්‍රී ඒක දිහා බලලා කියනවා මේක මොකක් හරි ద్వාරයක් වගේ. ඒ කියන්නේ පෝටල් එකක්. එයාලා ඊ පෝටල් එක ඇතුළට පොඩි පොඩි දේවල් දාලා බලනවා. පුදුමයකට වගේ ඊ දේවල් පෝටල් එකේ අනිත් පැත්තෙන් එළියට එනවා. ඒක දැකලා එයාලට තීරෙනවා මේකින් ආපහු තමන්ගේ ගෙදරට යන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා කියලා. ඒ වෙලාවේ ඩෙනිස් කල්පනා කරනවා මේ පෝටල් එක මේ ගෙදර ඇතුළට ආවේ කොහොමද? හැබැයි ඒ ගැන තවදුරටත් හිත ඉන්න වෙලාවක් නැහැ. එයාලා මුලින්ම බ්‍රයන් සහ අර ගැහණු ළමයාව හොයාගන්න ඕනේ. ගැහණු ළමයාව නම් එයාලට ඉක්මනට හොයාගන්න පුළුවන් වෙනවා. හැබැයි බ්‍රයන් කොහෙවත් පේන්නේ නැහැ. ටික වෙලාවකට පස්සේ කොහොම හරි බ්‍රයන්වත් හොයාගන්න එයාලට පුළුවන් වෙනවා. ඊට පස්සේ 4 දෙනාම මේ ඝන දුම අතරින් තමන්ගේ ගෙදර පැත්තට යන්න පටන් ගන්නවා. ගෙදරට යන අතරමඟදී දුම අතරින් එයාලට විශාල ගිගානෝටෝසෝරස් කෙනෙක් හම්බ වෙනවා. හැබැයි දුම නිසා ඒ ඩයිනසෝර්ට එයාලව හරියට පේන්නේ නැහැ. ඒ නිසා ටික වේලාවකින් ඒක එතනින් යන්න යනවා. 4 දෙනාම කොහොම හරි ආපහු ගෙදරට එනවා. ගෙදරට ආපු ගමන් යාලා තාත්තාට වෙච්ච හැම දෙයක්ම කියනවා. එතකොට හැමෝම එකට කතා කරලා තීරුම් ගන්නවා තමන්ට ආපහු ගෙදර යන්න පුළුවන් මාර්ගයක් හම්බ වෙලා තියෙනවා කියලා. ටික වේලාවකට පස්සේ රෑ වෙනවා. ඒ වෙද්දි කලින් තිබුණු දුමත් ටිකින් ටික නැති වෙලා යනවා. ඒ නිසා යාලා තීරණය කරනවා තවත් වෙලා ඉන්නේ නැතුව පෝටල් එක තියෙන ගෙදරට ගිහින් ඒ හරහා ආපහු තමන්ගේ ලෝකයට යන්න ඕනි කියලා. ඊ වෙලාවේ තවත් සතුටුදායක දෙයක් සිද්ධ වෙනවා. ස්ටාබක් බල්ලා තාපහු ගෙදරට ඇවිල්ලා තිබුණා. ඒ නිසා දැන් යාලට තමන්ගේ බල්ලවත් අරගෙන යන්න පුළුවන්. රෑ වෙලාවෙම හැමෝම කාර් එකට නැගලා පිටත් වෙන්න සූදානම් වෙනවා. හැබැයි ඊ වෙලාවේ තමයි තවත් ලොකුම කරදරයක් සිද්ධ වෙන්නේ. එකපාරටම විශාල භයානක ඩයිනසෝර් කෙනෙක් එතනට එනවා. ඒ ඩයිනසෝර් කාර් එක සම්පූර්ණයෙන්ම විනාශ කරන්න උත්සාහ කරනවා. කාර් එකට පැත්තෙන් තදින් පහර දෙනවා. එතකොට තමයි යාලට තේරෙන්නේ මේ ඇවිල්ලා තියෙන්නේ ටීරෙක්ස් කෙනෙක් කියලා. ටීරෙක්ස් එක කාර් එකට තල්ලු කරමින් අන්තිමේදී ඒ කාර් එක එයාලගෙම ගෙදර ඇතුළටම තල්ලු කරලා දානවා. කොහොම හරි ඒ අවස්ථාවේදී හැමෝම බේරෙනවා. ටීරෙක්ස් එක එතනින් ගියාට පස්සේ එයාලා කාර් එකකින් එළියට එනවා. දැන් කාර් එකකින් තවත් යන්න බැරි නිසා එයාලා තීරණය කරනවා පයින්ම ඉස්සරහට යන්න. පෝටල් එක තියෙන ගෙදරත් වැඩි ඈතක නෙමෙයි. ඒ නිසා හැමෝම පයින්ම මේ පැත්තට යන්න පටන් ගන්නවා. ඒ යන අතරේ එයාලා දකිනවා වනාන්තරයේ ගින්න තවත් වැඩි වෙලා තියෙනවා. එයාලා කතා කරද්දි තීරෙන්නේ මේ ගින්න ඇති වෙන්න ඇති අකුණු කැසීම නිසා වෙන්න පුළුවන් කියලා. කොහොම හරි අන්තිමේදී එයාලා පෝටල් එක තියෙන ගෙදරට ළඟා වෙනවා. ගෙදර ඇතුළට ගියාම එයාලට තවත් සතෙක් හම්බ වෙනවා. ඒ තමයි බලලෙක්. එයාලා බලලවත් අරගෙන යන්න තීරණය කරනවා. ඊට පස්සේ එයාලා පෝටල් එක ළඟට යනවා.
පෝටල් එක තාමත් ක්‍රියාත්මකයි. ඒ නිසා දැන් තවත් වෙලා ඉන්නේ නැතුව ඒක හරහා යන්න හැමෝම තීරණය කරනවා. බ්‍රයන් බල්ලවාරගෙන පෝටල් එක හරහා යනවා. ඔඩ්රි බලලවාරගෙන යනවා. අර ගැහැණු ළමයා තනියම පෝටල් එක හරහා යනවා. අන්තිමේදී ඩෙනිස් සහ ඇගී සැමියාත් එකට ඒ පෝටල් එක හරහා ගමන් කරනවා. පෝටල් එකේ අනිත් පැත්තට ගියාට පස්සේ එයාලා දකින දේ නිසා හැමෝම පුදුම වෙනවා. මොකද එයාලා ඇවිල්ලා තියෙන්නේ Taman හිටපු කාලයට නෙමෙයි. එයාලා වෙනත් කාලයකට ඇවිල්ලා. ඒ පැත්තේ හැමතැනම විශාල විනාශයක් වෙලා තියෙනවා. ගොඩනැගිලි විනාශ වෙලා අවට හැමතැනම විනාශයේ සලකුණු පේන්න තියෙනවා. ටික වෙලාවකට පස්සේ තමයි එයාලට තේරෙන්නේ Taman ඉන්නේ 2008 කියන කාලවකවානුවේ කියලා. ඒ කියන්නේ පෝටල් එක හරහා ගියාට පස්සේ එයාලා ආපහු Tamanගේ කාලයට ආවේ නැහැ. ඒ වෙනුවට සම්පූර්ණයෙන්ම වෙනස් කාලයකට ගිහින් තියෙනවා. එහෙනම් යාළුවනේ මේ කතාව මෙතනින් ඉවර වෙනවා. දැන් හිතෙන්නේ මේකේ තව මූවි එකක් එයි කියලා. මට නම් මේක බලද්දි ජුරාසික් පාක් මතක් වුණා. ඔයාලට මොනවද හිතුනේ කියලා පහලින් කොමෙන්ට් කරන්න. අද කතාව හොඳ නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අදට ගිහින් එන්න.